ටෙක් විත් AD තවත් එපිසෝඩ් එකට ඔයගොල්ලන්ව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද කතා කරන්න යනවා කොහොමද Windows 11 ඔෆිෂියල් වර්ෂන් එක ඒගොල්ලන්ගේ සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් මෙතන ක්‍රම දෙකක් ගැන මම කතා කරන්න යනවා. එකක් තමයි Windows වාගේ pen drive එකකටම ISO එක bootable USB එකක් විදිහට කරගන්න විදිය සහ ISO ෆයිල් එක වෙනම ඩවුන්ලෝඩ් කරගන්න. ඒ දෙකම අපිට ලේසියෙන් කරගන්න පුළුවන් ඔෆිෂියල් වර්ෂන් ටික. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි, අපිට මුලින්ම කරන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ ඔෆිෂියල් සයිට් එකට යන්න. ඉතින් මේකට ඔයා කරන්න ඕනේ ඔයාගේ බ්‍රවුසර් එකට ගිහිල්ලා Windows 11 ඩවුන්ලෝඩ් කියලා දෙන්න. මෙන්න මෙහෙම දීපු ගමන් එනවා ඒගොල්ලන්ගේ පළවෙනිම ඔෆිෂියල් සයිට් එක Microsoft සයිට් එක. මෙතනට ඔයගොල්ලන් ක්ලික් කරලා සයිට් එකට යන්න. ඉතින් සයිට් එකට ගියායින් පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ Windows 11 installation assistant කියලා page එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ පළවෙනි එක නෙමෙයි. මේ Windows installation assistant කියන එක නෙමෙයි. ඔයගොල්ලන් යන්න ඕනේ දෙවෙනි එකට. create Windows installation media. ඉතින් මෙතන ඔයා ගිහිල්ලා මෙතනින් දෙන්න download. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පොඩි ඒගොල්ලන්ගේ media creation tool එක download වුණා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් click කරලා මේ tool එක open කරගන්න. හරි. ඉතින් පොඩි වෙලාවකින් මෙන්න මේ වගේ tool එක open වෙනවා. ඉතින් මේකේ එයා දැන් බලනවා getting a few things ready. ඉතින් ඔයාලට media creation tool එක හරහා Windows 11 setup එක හදලා දෙන්න යන්නේ. ඒකට එයා අවශ්‍ය කරන ටික ලෑස්ති කරනවා. ඉතින් මේකේ කියන්න ඕනේ guys ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට් එක සාමාන්‍යයෙන් හොඳ ස්පීඩ් එකක් තියෙන්න ඕනේ මේක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මේක live download එකක් යන්නේ. ඉතින් ඒකෙදි මතක තියාගන්න ඉන්ටර්නෙට් bandwidth එක හොඳට තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ දැන් ඇවිල්ලා තියෙනවා applicable notices and license and terms. ඉතින් මේ ටික සාමාන්‍යයෙන් අපි කියවන්නේ නැහනේ. අපේ පුරුද්දන්නේ. ඉතින් පල්ලෙහාට ගිහිල්ලා අපි accept කියලා දෙමු. දුන්නම මෙන්න මේ විදිහට getting a few things ready. ඉතින් ආයේ මෙන්න මේ වගේ පොඩි වෙලාවක් යනවා. බලන් ඉන්න තමයි තියෙන්නේ අපිට. හරි, දැන් එයා අහනවා ඔයාට මොනවද ඕන කරන language එක. ඉතින් Windows වල languages තියෙනවානේ. ඔයාට පුළුවන් මේ ටික් එක අයින් කරන්න. නැත්නම් මේ selection එක ඉන්නේ නැහැ. ටික් එක තිබ්බම ඕලන් තියෙනවා ටික් කරන්න බෑ. use the recommended options for this PC කියලා එන එක අයින් කරන්න. කරලා මෙතනින් ඔයාට ඕන කරන language එක select කරගන්න පුළුවන්. ඉතින් මම මේක මේ විදිහටම තියනවා. කියලා ඔයාට ඕන කරන edition එක. ඉතින් මෙතන බොහෝ දුරට Windows 11 තමයි තියෙන්නේ. ඒකේ අර 64 bit 32 bit ඒ කතන්දර නැහැ. ඉතින් ඒ edition එක තමයි ඔයාට select කරන්න වෙන්නේ. මෙතනින් අපි next කරමු. කරාම දැන් අහනවා USB flash drive එකටද ඔයාට ISO ෆයිල් එකක්ද ඕනේ. ඉතින් මම මෙතන කිව්වා ඔයගොල්ලන්ට කලින්ම ක්‍රම දෙකෙන්ම ඔයාට මෙතන වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට ISO ෆයිල් එක ඕන නම් ISO ෆයිල් එක ක්ලික් කරලා next කරන්න. USB ෆයිල් එක ඕන නම් USB flash drive එක ලෑස්ති කරගන්න ඕන නම් පළවෙනි එකේ තියන්න. ඉතින් මෙතනදී මතක තියාගන්න අනිවාර්යෙන් ඔයා 8GB වලට වැඩියෙන් තියෙන pen drive එකක් පාවිච්චි කරන්න. 8GB වලට අඩුවෙන් තියෙන pen drive එකක් පාවිච්චි කරන්න එපා. ස්පේස් එක මදි වෙනවා. ඉතින් 8GB හරි 16GB හරි 32GB හරි pen එකක් පාවිච්චි කරන්න. ඉතින් අපි ඔහොම තියලා next කරමු. දැන් මෙයා අහනවා මෙතන ඔයාගේ pen එක මොකක්ද? ඉතින් ඔයාලට පුළුවන් මේ pen එක ඕකට select කරලා දෙන්න. සමහර විට ඔයාගේ removable drives දෙක තුනක් තියෙනවා නම් ඒවා පෙන්වන්න පුළුවන්. ඉතින් මගේ pen එකක් තියෙනවා මෙන්න D කියලා මම pen එක connect කරගෙන හිටියේ කලින්ම. ඉතින් මොනවත් කරන්න කලින් මේක පටන් ගන්න කලින් pen drive එක අනිවාර්යෙන් lap එකට connect කරගෙන. හරි, අපි next කරමු. හරි, ඉතින් guys මෙතනින් එහාට සාමාන්‍ය විනාඩි 25ක් 30ක් විතර යනවා. ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගොඩක් ස්ලෝ නම් තවත් වෙලා යන්න පුළුවන්. ඉතින් මෙයා ඉස්සලාම progress එක 100% එවනවා. ඊට පස්සේ එයා media tool එක create කරන්න ගන්නවා USB bootable එකක් විදියට. ඉතින් එතනත් ආයේ 100කට 100% වෙනකන් යන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ මේවා ටික ඔක්කොම ඉවසගෙන ඉන්න ඕනේ ටික ඉවර කරගන්න. එතකොට මේ progress එක ඉවර වුණා කියන්නේ ඔයාගේ Windows 11 installation media එක නැත්නම් USB drive එක ඔයාලා ලෑස්ති කරගෙන ඉවරයි. ඉතින් ඔයගලන්ට මම කිව්වා ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන තැන එතනත් කොහොමද කරන්න කියලා. ඉතින් එතනත් වෙනසක් නැහැ. මේ විදිහටම ඔයාගේ පෙන් එක දෙන්න නැතුව ඔයාගේ
ලැප් එකේ තැනකට ඔයාගේ ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් අපි ඒක කොහොමද කියලා දැන් බලමු. හරි guys, ඉතින් අපිට ISO ෆයිල් එක අපේ ඩෙස්ක්ටොප් එකට ඩවුන්ලෝඩ් කරගන්න අපේ PC එකට ලැප් එකට ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් අපි අර විදිහටම අර ඩවුන්ලෝඩ් කරගත්ත අපේ software එක නැත්නම් media creation tool එක අපි ආයෙ run කරගමු. එතකොට එතන අර විදිහටම software license ටික එනවා. ඒ කියන්නේ terms and conditions. ඉතින් මේක අපි accept කරමු. accept කරායින් පස්සේ අපි ඊළඟ step එක බලමු. හරි, දැන් ඉස්සෙල්ලා වගේම අපිට මෙන්න මේ විදිහට පුළුවන් country එක select කරන්න, version එක edition එක select කරන්න පුළුවන්, language එකත් මාරු කරලා ඊට පස්සේ මම next කරනවා. එතකොට මෙතනදී මම යනවා ISO file කියලා. දැන් අපි ඉස්සෙල්ලා කරේ USB flash drive එක bootable එකක් විදිහට හදාගත්තා. දැන් කරන්න යන්නේ ISO file එක අපේ lap එකට හරි desktop එකට හරි download කරගන්න. එතකොට අපි මම දෙවෙනි option එක select කරලා next කරනවා. එතකොට දැන් ඔයගලන්ට පේනවා එයා අහනවා තැනක්. කොහෙද ඔයාගේ ISO file එක download කරන තැන. එතකොට මම downloads වලම තියලා මෙහෙම Windows කියන එක ඕම තියෙනවා. නැත්නම් මට පුළුවන් මේක Windows 11 කියලා rename කරගන්න. format එක ISO තියෙනවා. මම save කියලා දෙනවා. දැන් ඔයගලන්ට ඉස්සෙල්ලා වගේම මෙයා bootable එක create කරානේ. ඒ වගේම මෙයා progress එක දුවනවා. මේ progress එක දුවලා 100% ඉවරුණායින් පස්සේ ඔයාගේ ISO file එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ISO ෆයිල් එක ඔයාගේ ඩෙස්ක්ටොප් එකට හරි ලැප් එකට හරි ඩවුන්ලෝඩ් කරන ප්‍රොසෙස් එක. ඉතින් මේක සැහැඬ ලේසි සහ මේක ඔෆිෂියල්. අපි ඔය පයිරේට් මේ වලට යන්න අවශ්‍ය නැහැ. මේක ඔෆිෂියල් Windows 11 version. හරි guys, ඉතින් අද වීඩියෝ එක අපි ගෙනාවේ Windows 11 official version එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. එතකොට ඩවුන්ලෝඩ් කරන ක්‍රම දෙකක් අපි බැලුවා. ISO ෆයිල් එකක් විදිහට කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ, ඒ වගේම bootable pen එකක් විදිහට Windows 11 එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා බැලුවා. එහෙනම් අද වීඩියෝ එක මම හිතනවා ඔයගලන්ට යූස්ෆුල් වෙන්න ඇති කියලා. අපි තවත් එපිසෝඩ් එකක හම්බෙමු. මතක ඇතුව channel එක subscribe කරලා notification දාලා තියාගන්න. ඒ වගේම share කරන්න, videos like කරන්න, මොනවා හරි කියන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment කරන්න. ඒ වගේම download කරන මේ Windows 11 site එක නැත්නම් Microsoft site එකේ link එක මම description එකේ දානවා. එහෙනම් අපි ආයෙ වීඩියෝ එක හම්බෙමු. bye.